වර්ෂ 2017 නොවැම්බර් 21 වන දින එවකට සිම්බාබ්වේ ජනාධිපති රොබර්ට් මුගාබේගේ ඉල්ලාස්වීම එරට දේශපාලනයේ ඓතිහාසික හැරවුම් ලක්ෂයක් සනිටුවන් කළේය. පුරා වර්ෂ 37ක් බලයේ සිටීමෙන් පසු වීරයෙකු ලෙස වරක ප්‍රශංසා කරන ලද මුගාබේ ජනාධිපතිවරයා දැවැන්ත දේශපාලන සහ මහජන පීඩනයක් යටතේ ඉල්ලා අස්විය. ඔහුගේ නික්ම යාම අප්‍රිකාවේ දීර්ඝතම ජනාධිපති ධූරයක් අවසන් කළ අතර වසර ගණනාවක් ආර්ථික දුෂ්කරතා සහ දේශපාලන මර්ධනය විඳදරාගත් ජාතියකට නව පරිච්ඡේදයක් එහිදී විවෘත කළේය. රොබර්ට් මුගාබේගේ ඉල්ලාසීමට හේතුව සිදුවීම් එහිදී වේගයෙන් සිදුවිය. උප ජනාධිපති එමර්සන් මිනන්හේවා නිරපේ හැරීමට ඔහුගත් තීරණයෙන් පසු සිම්බාබ්වේ හමුදාව මැදිහත් වී මුගාබේ නිවාස අඩස්සියේ තැබීය. මෙම ක්‍රියාවෙන් පසුව රට පුරා විරෝධතා ඇති වූ අතර පුරවැසියන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ ඒකාධිපති පාලනය අවසන් කරන ලෙස ඉල්ලා සිටියේය. එහිදී පාලක පක්ෂය විසින් ඔහුට එරෙහිව දෝෂාභියෝග ක්‍රියාමාර්ග ආරම්භ කළේය. ඔහුගේ ඉල්ලාස්වීමේ දිනයේදී සිම්බාබ්වේ පාර්ලිමේන්තුවේ සැමරුම් පවා සිදුවිය. සාමකාමී දේශපාලන සංක්‍රාන්තියකට පහසුකම් සැලසීම සඳහා ගත් තීරණය ස්වේච්ඡාවෙන් ගත් තීරණයක් බව මුගාබේගේ ඉල්ලා අස්වීමේ ලිපියෙන් තහවුරු විය. ඒ අනුව බොහෝ සිම්බාබ්වේ වැසියන්ට මෙම මොහොත බලාපොරොත්තුව සංකේතවත් කළේය. කෙසේ වෙතත් රොබර්ට් මුගාබේගේ ඉල්ලා අස්වීම මගින් සිම්බාබ්වේ මුහුණ දුන් අභියෝග ක්ෂණිකව විසඳුවේ නැත. නමුත් එය තීරණාත්මක අවස්ථාවක් ලබා දුන්නේය. එය සංවාදය, ප්‍රතිසංස්කරණය සහ වැරදි කළමනාකරණය සහ දූෂණයෙන් දිගු කලක් පසුබෑමට ලක් වූ ජාතියක් නැවත ගොඩනැගීමේ හැකියාව සඳහා දොරටු විවෘත කළේය. ස්තුතියි.